පහම් පූජාවේ ආනිසංස. එතකොට මේක සිද්ධ වුණේ මෙහිමයි. ඒ තමයි පින්වත්නි මේ පෝය දවසක මිනිස්සු ඔක්කොම ගිහිල්ලා පෝය දවසේ විහෙරේ හවස් කාලේ. ඉස්සර ඉතින් සිල් අරන් උදේ ඉඳලා හැන්දෑව වෙනකල්ම විහෙරේ ඉන්නවා කියලා නෑ බුද්ධ කාලේ. බුද්ධ කාලේ උදේම උපෝසතිය සමාදන් වෙලා වැඩ කටයුතු නවත්තලා එදාට බණ භාවනා කරගෙන ගෙදර ඉඳලා හවස් කාලේ මල් පහන් අරගෙන විහෙරට යනවා. ගිහිල්ලා සංඝයාගෙන් බණ දහම් අහලා හවස් වෙලා මීට ගෙදරට ඇවිල්ලා පහුවදා එළි වෙනකල් උපෝසතිය ආරක්ෂා කරනවා බුද්ධ කාලේ. එතකොට ඔහොම මිනිස්සු ටිකක් විහෙරට ගිහිල්ලා හවස් කාලේ බණ ඇහුවා. බණ අහලා එන්න හදනකොට එක උපාසිකාවක් දැක්කා. විහිරේ කොතනකවත් පහන් දැල්වලා නැහැ. එතකොට මේ විහෙරට ඇතුල් වෙන තැනම දන්සභා මණ්ඩපේ තියෙන්නේ. එතකොට දන්සභා මණ්ඩපෙත් නැහැ. ඊට පස්සේ මොකද කළේ? ඈ ඉක්මනට පණිවිඩයක් යවලා ගෙදරින් තෙලුයි තිරා ආදී ගෙනල්ලා පහන් දැල්ලුවා. පහනක් දැල්වලා එතකොට දන්සභා මණ්ඩපෙත් ඉස්සරහා තියෙන පහන දැල්ලුවා. දැන් ඒකෙන් තමයි මුළු දන්සභා මණ්ඩපෙම එළිය වැටෙන්නේ. ඉතින් සංඝයා හවස් කාලේ දන්සභා මණ්ඩපයට වඩිනවා දැක්කා. ඈට පුදුම සතුටුයි. අර සංඝයා දහම් සාකච්ඡා කරන්නේ ඔක්කොම කරන්නේ අර ඈ දැල්ලපු පහන් එළියෙන්. ඉතින් ඈට පුදුම සන්තෝසයි. ඊට පස්සේ කාලෙක කලුරිය කළා යම් රෝගයකින් දෙව්ලොව තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඈගේ විමානයේ නම ජෝති රස විමානය. පහන් ආලෝකයක් පුදලා. ඊට පස්සේ මොගලම් මහරහතන් වහන්සේ තමයි දෙව්ලොව වැඩියේ. මොගලම් මහරහතන් වහන්සේ දැක්කා මේ පහන් මේ අර දිව්‍යාංගනාව ඉන්නවා. ඉතින් ඒ දිව්‍යාංගනාවෙන් අහනවා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපින් බැබලි ඉන්නේ හැම දිසාවම බබලන ඕෂධි තාරකාවක් වගේ. ඇත්තටම මේ වගේ ලස්සනක් මොන පිනකින්ද මෙච්චර ප්‍රිය උපදවන සැප සම්පත් මොන පිනකින්ද ලැබුණේ? ඔබගේ ශරීරයෙන් එළියක් විහිදෙනවා හරිම නිර්මල පැහැදිලි. මොකද්ද ඔය තරම් බබලන පින? ඒ වගේම සියලු අංගපසංගින් ශරීරේනොත් රැස් විහිදෙනවා. ඒතර දෙවිවරුන්ගේ ස්වභාවය බලන්න. ඊට පස්සේ කියනවා දෙව්දුව මනුස්ස ලෝකයක ඉන්න කාලේ මොකද්ද කළේ? ඔච්චරම මේ ආනුභාව සම්පන්න වෙන්න මහා පිනක් කරලා තියෙනවා නේද? ඊට පස්සේ මොගලම් මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්නෙට දෙව්දුව උත්තර දෙනවා මං අතීත ජීවිතයේ මිනිස් ලෝකයේ මනුස්ස දුවක් කියලා හිටියා. ඊට පස්සේ මහා ඝන අන්ධකාරයක් තිබුණා. පහන් ආලෝකයක් අවශ්‍යම වෙච්ච වෙලාවක්. ඉතින් මං